බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික කලා මහෝත්සවය තමයි මේ තියෙන්නේ. එදා කුවේණියගේ කතාව ගැන හරි ලස්සන මුද්‍රා නාට්‍යකුත් එළිදැක්වුණා. ලක්දිරණේ යක්පත්නේ බෞරාජිනේ කුවේණිය. නර්තනය කියන්නේ චලනයෙන් කතා කරන හරි අපූර්ව කලාවක්. උඩරට පහතරට සබරගම කියන ලංකාවේ නර්තන සම්ප්‍රදායන් වගේම ලෝකයේ විවිධ නර්තන සම්ප්‍රදායන් තියෙනවා. රංගනයට නර්තනය සහ සංගීතය කියන්නේ අත්‍යවශ්‍ය දේවල්. හැබැයි රංගනය තුළට නර්තන සම්ප්‍රදායන් කීපයේ හැකි අපි හරි අපූර්වට රස විඳා. ඉතින් මම කැමතියි මේ රංගනය හරි අපූර්වට රස විඳ ඔයාලකින් පුංචි අදහසක් යුතුයකම හා රාජකාරී වගකීම අතික්‍රමණය කරමින් සමාජ ප්‍රගමනය උදෙසා නිස්තරනාත්‍යශීල ඉටුකළ ආධ්‍යාත්මික අමිල සේවය වෙනුවෙන් රෝෂණීය සිල්වා මැතිණිය ප්‍රසාදාභිමානයේ සම්මානයෙන් පිළිගනු ලැබූ වගයි. सुविशेष आधार මේ සංස්කෘතිය කලාව වෙනුවෙන් මේ සමාජය දිනු කරනවා. ප්‍රවීණ කලාකරු ඔහු අතින් තමයි මේ සම්මානය එමෙන්නම මේ දිලනේ මේ මොහොතේ කරනවා. එයන් බොහෝ කලාකරුවෙක් අතින් කලාකරුවෙක් පිරිනමනු බොහොම සුවිශේෂ සිදුවේ. හොඳයි එහෙනම් බොහොමත්ම ස්තුතියි.